JF Packaging Limited IPO සඳහා අයදුම් කරන්නේ කෙසේද? IPO එකක් ඇප්ලයි කර ගැනීම සඳහා our services ක්ලික් කරන්න. ඊළඟට apply for IPOs ක්ලික් කරන්න. accept ක්ලික් කරන්න. දැන් ඔබ select IPO සඳහා JF Packaging Limited IPO ක්ලික් කරන්න. දැන් JF Packaging Limited IPO ක්ලික් කර පසු ඔබට පහත පරිදි IPO payment details දැකගත හැක. එහි ඇති view කොටස ක්ලික් කර එහි සියලුම account details පෙන්වනා පරිදි මුදල් තැන්පත් කළ යුතුය. උදාහරණයක් වශයෙන් ඔබ තැන්පත් කරන්නේ shares 1000ක් නම් 11.6න් වැඩි කර 1,16,000ක පමණ මුදලක් ඇති account details වලට තැන්පත් කර මතක ඇතුව එම රිසිට් පත ළඟ තබාගත යුතුය. ඔබගේ බ්‍රෝකර් සඳහා SC Securities ක්ලික් කරන්න. දැන් ඔබගේ ප්‍රිෆික්ස් එක සඳහා ඔබගේ CSC account number එක ඇතුළත් කරන්න. පසුව suffix සඳහා ඔබගේ CSC account number ඇති ඉංග්‍රීසි අකුරු දෙක සඳහන් කරන්න. දැන් save and next ක්ලික් කරන්න. දැන් ඔබගේ title එක ක්ලික් කරන්න. පසුව ඔබගේ initials එහෙම නැතිනම් ඔබගේ මුල් ලකුරු යොදන්න. පසුව එම මුල් ලකුරු වලින් සඳහන් වන්නේ කුමක්ද යන්න සඳහන් කරන්න. දැන් ඔබගේ වාසකම සඳහන් කරන්න. දැන් ඔබගේ ටෙලිෆෝන් නම්බර් එක සඳහන් කරන්න. පසුව ඔබගේ රෙසිඩෙන්සි එක සඳහන් කරන්න. දැන් ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කරන්න. පසුව ඔබගේ ලිපිනය සඳහන් කරන්න. save and next දෙන්න. දැන් ඔබට පෙන්වනා පරිදි number of shares සඳහා අවම shares ගණන 1000ක් වන අතර ඔබට 1000ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් යොදාගත හැකිය. පසුව ඔබ දමනා number of shares හි total share value එක සඳහන් කරන්න. එම මුදල සොයාගන්නේ ඔබ දමන්නා number of shares ගණන වැඩි කිරීම price of per share ඒ කියන්නේ 11.6න් වැඩි කරන්න. පසුව balance type එක tradable ලෙස සඳහන් කරන්න. mode of payment සඳහා CEFT online banking ලෙස සඳහන් කරන්න. පසුව payment check date සඳහා ඔබ මුදල් තැන්පත් කරන දිනය සඳහන් කරන්න. පසුව refund payment instructions වලට slips එහෙම නැතිනම් CEFT යොදන්න. පසුව ඔබගේ බැංකුව සහ ඔබගේ බ්‍රාන්ච් එක account number එක යොදා save and next ක්ලික් කරන්න. දැන් ඔබ බැංකුවට මුදල් තැන්පත් කරා යන රිසිට් පත ඇතුළත් කරන්න. පසුව ඔබගේ ජාතික හැඳුනුම්පතේ ඉදිරිපස පිටුව සහ පසුපස පිටුව වෙන වෙනම ඇතුළත් කරන්න. පසුව save and next ක්ලික් කරන්න. පසුව general terms and conditions applicable for IPO සඳහා I agree and declare ක්ලික් කරන්න. පසුව authorize කරන්න. දැන් ඔබගේ application එක successfully submitted